ජීවිතය ඔබට ඔබ වැඩ කළ දේට වඩා අඩුවෙන් යමක් ලබා දුන් බව ඔබට කවදා හෝ හැඟී තිබේද? මගේ නම සූරි. මම ශ්‍රී ලංකාවේ ඉපදුනේ. මම මහන්සි වෙලා ඉගෙන ගත්තා. ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනයට ලන්ඩන් ගියා. නමුත් අද මම ඉතාලියේ පිරිසිදු කරන්නියෙකු ලෙස සේවය කරනවා. පිරිසිදු කරන්නෙකුගේ සිට සිහින දකින්නෙකු දක්වා ඉතාලියේ මවක් ලෙස මේ මගේ කතාවයි. මගේ පවුලේ අයගේ උදව්වෙන් සහයෝගයෙන් මම හැදී වැඩුණේ ලංකාවේ. ඒ අයත් එක්ක මට හොඳ අනාගතයක් ගැන සිහින මැව්වා. අධ්‍යාපනය සියලු දොරටු විවෘත කරයි කියලා මම හිතුවා. නමුත් මම ඉතාලියට ගිය විට ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අද මම ජීවත් වෙන්නේ ඉතාලියේ. මම බිරිඳක්, ඒ වගේම මවක්. අපිට අපේ මුළු ලෝකෙම වගේ ලස්සන දුවෙක් ඉන්නවා. නමුත් ජීවිතය පහසු නෑ. මගේ සැමියා පූර්ණ කාලීනව වැඩ කරනවා. මම උදේවරුව වැඩ කරනවා. මගේ දුව අසනීප වූ විට අන්න එතනදි මට තෝරා ගැනීමක් කරන්නට සිද්ධ වෙනවා. දුව සමග නිවසේ රැඳී සිටිනවාද? එහෙම නැත්නම් මම රැකියාවට යනවාද? බොහෝ විට මම මේ අරගලය තනිවම ගෙන යන බවක් මට හැඟෙනවා. මට මහා තනිකමක් දැනුණු දින ඕනෑ තරම් තිබේ. මිනිස්සුන්ට අපි කරන කැපකිරීම් කඳුළු නිදි නැති රාත්‍රීන් නොපෙනේ. විදේශ රටක මවක් වීම යනු සෑම විටම සටන් කිරීමක්. මම නිහඬවම හඬා මගෙන්ම අහනවා, මේක ඇත්තටම මගේ ජීවිතයද? නමුත් යම් දිනක මට යමක් වැටහුණා. මම වෙනස් වීමට උත්සාහ නොකළොත් කිසිවක් වෙනස් නොවේ. මට මේ ජීවිතය පිළිගත නොහැකි. මට වැඩි නිදහසක්, මගේ දුවට වැඩි කාලයක් සහ මටම දෙයක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් අවශ්‍යයි. ඒ නිසා මම මාර්ගගත ව්‍යාපාර එහෙමත් නැත්නම් ඔන්ලයින් බිස්නස් ගැන ඉගෙන ගැනීමට පටන් ගත්තා. ඒ නිසා මම මේ නාලිකාව නිර්මාණය කළා. මගේ ගමන ඔබ සමග බෙදා ගැනීමට. මේ ජීවන අරගලය අපව දුර්වල නොකරන බව මගේ ගමන මට ඉගැන්නුවා. එය අපව හැඩගස්වනවා. එය අපව වඩා විශිෂ්ට දෙයකට සූදානම් කරනවා. ඒ වගේම අපි මව්වරුන් විදිහට අපි අපටම ගෞරවය දෙන තරමට අපි ශක්තිමත්. කිසිවකු අපගේ ජීවන සටන නොදකින විට පවා අපි නැවත නැවතත් නැගී සිටිමු. ඉතින් මේක මගේ කතාවේ ආරම්භය විතරයි. ඔබ මවක්, සිහින දකින්නියක් හෝ හිර වෙලා වගේ දැනෙන කෙනෙක් නම් ඔබ තනි නොවන බව දැනගන්න. මේ සිටීම ගැන ඔබ සියලු දෙනාට ස්තුතියි. මතක තබා ගන්න. ජීවන අරගලය අපව ශක්තිමත් කරනවා.